PUBG Mobileයි Free Fire තරම් ජනප්‍රිය නොවුනේ. ඇයි PUBG වලට බැරි උනේ Free Fire වගේ හැමෝම ප්ලේ කරන ගේම් එකක් වෙන්න? ඒකට හේතු ගොඩක් තියෙනවා guys. පළවෙනි ප්‍රධානම හේතුව තමයි PUBG වල තියෙන අම්මට සිරි වෙන graphics. හරිද? හරියට නිකන් PC ගේම් එකක් වගේ. full game එක download කරාට පස්සේ GB 16කට වැඩි. ඉතින් හිතහල්ලක පොඩි ෆෝන් වල කොහොමද ප්ලේ කරන්න කියලා. Free Fire වල graphics settings වල smooth, standard, ultra වගේ PUBG වල graphics settings වල තියෙන්නේ smooth, balanced, HD, HDR, ultra HDR, extreme HDR. ඉතින් guys මේ ලෝකේ ඉන්න හැම player කෙනෙක් ගාවම හොඳ performance තියෙන ෆෝන් නෑනේ. ඉතින් normal ෆෝන් එකකට මේ PUBG Mobile දැම්මට පස්සේ එයාට play කරන්න වෙන්නේ smooth, balanced වගේ graphic option වල. ෆෝන් එකේ performance මදි නිසා lag වෙනවා, FPS යන්නේ නෑ. ඒක නිසා ඒ player ට game එක එපා වෙනවා. ඊට පස්සේ player හොයා ගන්නවා තමන්ගේ ෆෝන් එකට ගැලපෙන game එකක්. අන්න ඒ විදිහට තමයි PUBG Mobile හුඟක් players ලගෙන් දුරස් වෙන්නේ. කොහොම හරි PUBG Mobile හදපු set එකට තේරුණා ඒ අය කරපු මෝඩකම. PUBG Mobile වල graphic වැඩි නිසා අඩු performance device තියෙන players ලා PUBG Mobile ප්‍රතික්ෂේප කරනවා. මේ සිද්ධිය තේරුම් ගත්ත PUBG company එක PUBG game එකේම quality එක පොඩ්ඩක් අඩු කරලා size එකත් අඩු කරලා PUBG Mobile Lite කියලා game එකක් හඳුන්වා දෙනවා. මේ game එකත් PUBG Mobile එක වගේම low devices වල fail වෙනවා. PUBG Lite එක release වුණාට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද PUBG Lite එකෙන් play කරන අයට PUBG එකත් එක්ක play කරන්නත් බෑ. PUBG එකෙන් play කරන අයට PUBG Lite එකත් එක්ක play කරන්නත් බෑ. මොකද PUBG එකයි PUBG Lite එකයි කියන්නේ game දෙකක්. ඒ විතරක් නෙවෙයි PUBG Lite එක low devices වලට හඳුන්වා දුන්නට PUBG Lite එකත් PUBG එක වගේම low devices වල lag වෙනවා. ඉතින් guys Free Fire game එකටත් ওই ප්‍රශ්නේම ආවා. හැබැයි ওই ප්‍රශ්නේ අනිත් පැත්ත තමයි Free Fire game එකට ආවේ. graphic මදි නිසා හුඟක් players ලා Free Fire game එක ප්‍රතික්ෂේප කරනවා. ඔයාලා දන්නවද Garena company එකෙන් ඒකට කරේ මොකද්ද කියලා? Garena company එකෙන් Free Fire එකේම graphic වැඩි version එකක් හඳුන්වා දුන්නා Free Fire Max කියලා. හැබැයි Free Fire එකයි Free Fire Max එකයි කියන්නේ game දෙකක් නෙමෙයි එකක්. මොකද Free Fire Max එකෙන් play කරන කට්ටියට Free Fire එකෙන් play කරන යාළුවොත් එක්ක play කරන්නත් පුළුවන්. Free Fire එකෙන් play කරන කට්ටියට Free Fire Max එකෙන් play කරන යාළුවොත් එක්ක play කරන්නත් පුළුවන්. මාත් ඉස්සර ආසාවෙන් ගහපු game එකක් තමයි PUBG. මම පට්ට ආසයි ඔය PUBG වල map වල තියෙන කොළපාට environment එකට. ඒ graphic වලට පට්ට ආසයි. හුඟක් දුර snipe කරන්න පුළුවන්. ඊට පස්සේ හතර දෙනෙක් බහලා නිකන් ත්‍රස්තවාදී team වලට නිකන් නෙලනවා වගේ scene එකක් කරන්න පුළුවන්. ඒක පට්ට ආතල්ලක් ගත්තා මං ඒ දවස්වල. මට හැබැයි ඒකේ අවුල වුණේ PUBG වල movements. හරිද? ඒ කියන්නේ jump කරන විදිහ, දුවන විදිහෙන් පට්ට අවුල්. හරිද? ඊට පස්සේ මං ඉතින් PUBG වලින් අයින් වෙලා Free Fire පැත්තට ආවා. Free Fire එකේ නම් movements මට set. ඉඳලා හිටලා Garena පිස්සු ගෑනි ඉතින් පිස්සුවක් දෙයක් කෙල්ලනවා update වලින් අවුලක් නැහැ. ඉතින් guys මම කිව්වේ මගේ අදහස ඔයාලා දන්න තවත් හේතු තියෙනම් ඔයාලගේ අදහස් තියෙනම් යටින් කමෙන්ට් කරන් යන්න. Free Fire ගහන set එකත් කමෙන්ට් කරන් යන්න. PUBG ගහන set එකත් කමෙන්ට් කරන් යන්න. හැබැයි comment section එකේ මරා ගන්න ඔට්ටු නැහැ. එහෙම වුණොත් මට STF එකෙන් දාන්න වෙනවා කලහකාරී පිරිස් මර්ධනය කරන්න. සාමය රකින්න. එහෙනම් guys මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න. මේ වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම අපිව follow කරන් යන්නත් අමතක කරන්න එපා.